ආයිබෝවන් මගේ ආදරණීය යාළුවෝ හැමෝටම සුන්දර දවසක් ප්‍රාර්ථනා කරනවා. අදත් මගේ වීඩියෝ නරඹන්න එකතු වෙන ඔයාලා හැමෝටම. මගේ ආදරණීය යාළුවෝ අහලා තිබුණ ප්‍රශ්න කිහිපයකට මම පිළිතුරු අරගෙන ඇවිල්ලා තියෙන නිසා ඉතින් අද වීඩියෝ එකේ ගොඩාක් දේවල් ඔයාලට දැනගන්න පුළුවන් වේවි. ඉතින් ඔයාලා ගාඩන් එකේ තියෙන මල් වර්ග සම්බන්ධ අරගෙන එන්න කියලා කිව්වේ ගොඩක් වෙලාවට. ඉතින් අද මම ඒ නිසා මල් වර්ග පිළිබඳවම අද වීඩියෝ එක කරනවා. ඉතින් පළවෙනි ප්‍රශ්නේ අහලා තිබුණේ මෙන්න මේ ඩුබයි රෝසවල, ජපන් රෝසවල මෙන්න මේ පැලෑටියේ මුල් කුණු වෙනවලු. සමහර වෙලාවට කඳෙන් ගොඩක් වෙලාවට කඳ කුණු වෙලා යනවලු. ටිකක් කල් ගියාට පස්සේ මල් එන්න ලැහැස් වෙලා තියෙද්දි. ඉතින් ඒකට මූලිකම හේතුව වෙන්නේ පසේ තියෙන දිලීර ආසාදනයක්නේ. ඔන්න ඉතින් ඒකට නම් මම බෙහෙතක් වෙනම වීඩියෝ එකකින් අරගෙන ඇවිල්ලා තියෙනවා. මට ටක්කෙටම හරි ගියේ බෙහෙත් වර්ගයේ. ඉතින් ගොඩක් වෙලාවට මල් පෝච්චියේ වතුර දැස්ම හරියාකාරව සිදු නොවුනොත් ගොඩක් වෙලාවට ඉතින් දිලීර ආසාදන එනවනේ. ඉතින් දිලීර ආසාදනයක් එනවා කියන්නේම අනිවාර්යයෙන්ම මුල් කුණු වෙනවා වගේම කඳිනුත් රෝගාබාධ ඇති වෙනවා. ඒ නිසා ඉතින් අපි හිටවන පොට් එකේ වතුර රඳා පැවැත්ම කොහොමද කියලා අනිවාර්යයෙන්ම පරික්ෂා කර බැලුවොත් ඔයාට ඉතින් ඔන්න සාර්ථකව විසඳුම් ලබා ගන්නත් පුළුවන්. මම ඉතින් ලින්ක් එක දාලා තියන්නම් ඔයාට. ඔන්න ඒ ඔස්සේ ගැටලු විසඳ ගන්න පුළුවන් වෙයි ගොඩක් පහසුවෙන්ම. ඉතින් ඊළඟ ප්‍රශ්නේ දාස්පෙතිය සම්බන්ධවනේ. දාස්පෙතිය සම්බන්ධවත් මම වීඩියෝ ගොඩාක් කරලා තියෙනවා. ඔයාලා දන්නවා මල් ලෝකයක් ගන්න දාස්පෙතිය වගාවේ අපි මෙන්න මේ බීජ පැල කරන අවස්ථාවේ සිටම අපි මොනවද කරන්න ඕනේ කියලා පස් මිශ්‍රණය ඒ පිළිබඳව සියලු දේවල් මගේ වීඩියෝ වල තියෙනවා. ඔයාලට අනිවාර්යයෙන්ම බැලුවොත් මල් ලෝකයක් ගන්න පුළුවන්. ඔයාලට මතකනේ මගේ දාස්පෙතිය වගාව. ඉතින් මගේ රහස මම කෙටියෙන් කිව්වොත් ඉතින් බීජ වෙන්වෙන්ව හිටවා ගැනීම වගේම නැවත මාසිකාමාරකින් ඒ පාත්‍රයෙන් ගලවලා වෙනත් ස්ථානයක හිටවා ගැනීම වගේම පස් මිශ්‍රණයනේ. ඉතින් ඔය ටික ගැන ඔයාලා හරියටම දැනගත්තොත් ඔයාලටත් ලස්සනට ඔයාලා ගාඩන් එකට දාස්පෙතිය මල් එකතු කරගන්න පුළුවන්. මම හිතනවා මගේ වීඩියෝ එක නරඹලා ඉතිරි ගැටලු ටික ඔයාලට සම්පූර්ණව විසඳ ගන්න පුළුවන් වේවි කියලා. ඩුබයි රෝස, ජපන් රෝස කියන්නේ ඉතින් කප්පාදුව තරම් සාර්ථකත්වයක් නැති මල් වර්ගයක්. ඉතින් කප්පාදුව කරන තරමටම තමා මල් ලෝකයක් ගන්න පුළුවන්. ඊට පස්සේ තමා අපි අනිත් දේවල් ගැන හිතන්න ඕනේ. ඉතින් දිලීර ආසාදන වලට අපි ඕන තරම් බෙහෙත් අපි channel වලක් තියෙනවා. ඉතින් මගේ channel එකේත් මට ටක්කෙටම හරි කියපු බෙහෙතත් මම ඔයාලට හඳුන්ලා දීලා තියෙනවා. ඔයාලා ඒ නිසා ඩුබයි රෝස, ජපන් රෝස හදනවා නම් මල් යායක් විදියට බය නැතුව නිරන්තරයෙන්ම අඟලටම කප්පාදු කරන්න. බලන්නකෝ අඟලටම කප්පාදු කරාම මල් එන විදිය. ඔන්න ඉතින් මෙතන මේ යායේ නම් අවුව මං කියවනේ අඩුයි කියලා. ඉතින් තාම නම් මල් පුංචිවර තමා පොහොට්ටු ගොඩාක් තියෙනවා අද මල් පිපෙන්න. ඉතින් ගාඩන් එකයි වෙරන්ඩා එකයි සම්බන්ධතාවයේ මං කියවනේ ගාඩන් එකක සුන්දරත්වයටත් ගොඩක් වැදගත් කියලා. ඉතින් ඔයාලා ඔය දකින්නේ ඒ දෙයක් තමයි. ඉතින් ගාඩන් එකයි වෙරන්ඩා එකයි අතර සම්බන්ධතාවයේ මැනවින් මේ විදියට අපේ වෙරන්ඩා එකේ නිර්මාණයක් කරගත්තොත් ඔයාලටත් ලස්සන එළියක් ගන්න පුළුවන් වේවි. ඔන්න ඉතින් පොපි මල් වලට කැමති අයට තමා මෙන්න මේ ටික දැනගන්න වෙන්නේ. පොපි මල් කප්පාදු කරලා අපි හිටවන විදිය දන්නවනේ. ඉතින් ඒ පිළිබඳ වෙනම වීඩියෝ එකකුත් තියෙනවා. ඉතින් හරිම සාර්ථක ක්‍රමය තමයි ඉතින් කෝමාරිකා සාන්ද්‍රණය පොපි මල් කප්පාදුවෙන් පස්සේ එතන දවටන්න. ඒ වගේම හිටවන පැලෙත් දවටන්න. ඊට පස්සේ ඉතින් ඔයාලට ලස්සනට මල් ගන්න පුළුවන් වේවි. හරි සාර්ථකයි. මුල්ලක් ගන්නත් හෝමෝනයක් විදියට කෝමාරිකා භාවිතා කරන්නකෝ. ව්‍යාපාරයක් විදියට කරන ඇයටත් හරිම ලේසි. හෝමෝන අපිට වෙනම මේවා කරන්න අවශ්‍ය නැහැ. පොපි මල් ඉක්මනින්ම මුල්ලක් ගන්න පුළුවන්. නැත්නම් ගොඩක් වෙලාවට ඔයාලා දන්නවනේ පොපි මල් අපි නිකන් හිටවනකොට මුල කුණු වෙනවා, පැල වෙනවට වැඩිය. ඉතින් ඔන්න ඔයාලටත්
ඒ සාර්ථකත්වය අත්හදා බලන්නකෝ. ඉතින් වැඩි විස්තර වලට මගේ වීඩියෝ වල තියෙනවා ඒ පිළිබඳව. ඊළඟට බෝගන්විලා. ඉතින් බෝගන්විලා වල මල් ගන්න විදිය නම් ඉතින් නිරන්තරයෙන්ම තියෙනවානේ. හැමෝම වගේ කප්පාදුවටනේ යන්නේ. ඉතින් මමත් ඒ සාර්ථක ක්‍රමය තමයි ඉතින් කරන්නේ. ඊට අමතරව ඉතින් යාරාමිලා පොහොර ටිකක් එකතු කරනවා. ටාගට් එකයි කම්ප්ලෙක්ස් එකයි දෙක එකට මිශ්‍රව කප්පාදුවෙන් පස්සේ. ඉතින් අමතක නොකර ඉතින් කෙහෙල් පොතු වේලලා බ්ලෙන්ඩර් කරලා ඉතින් කිලෝ 2ක් විතර එක පෝච් එකට මම මාස 2කට සැරයක් එකතු කරනවා අමතක නොකර. ඉතින් පොහොර අමතක වුණත් ඒ පොහොර මිශ්‍රණය නිසාම මල් වල පැවැත්ම සුපුරුදු විදියටම තියාගන්න පුළුවන්. ඉතින් මගේ රහස ඔන්න ඕක තමයි බෝගන්විලා හදනකොට. ඒ වගේම ඉතින් තද අවුව තියෙන තැනක තමා මම මේ මල් පෝච්චි තියලා තියෙන්නේ. ඉතින් වතුර දාන්නේ නම් දින 3කට විතර සැරයක්. මොකද ඉතින් මෙහි නියඟ නිසා නැත්තම් ඉතින් තෙත් කලාපේ වගේ ප්‍රදේශයක නම් සතියකට සැරයක් වතුර දැම්මත් ප්‍රමාණවත්. ඔන්න ඉතින් ඔයාලා හැමෝම ආස කැන්වස් මල් ගැනත් පොඩ්ඩක් කියලා දෙන්නම්කෝ. වතුර ඕනේ ගොඩක් මේ පැල වර්ගෙට. ජලය ප්‍රිය කරන සාකයක්නේ කැන්වස් කියන්නේ. ඉතින් මම නාන කාමරේ නිවත්වන වතුර ටික ප්‍රයෝජනට අරගෙන මේ විදියට ඉතින් කැන්වස් මල් යායක් හිටව ගත්තා. ඉතින් ඉස්සෙල්ලා පෙන්වේ මොටොහියන්ගෙන් අපිට කැන්වස් මල් බෝ කරගන්න ලේසිනේ. ඉතින් ගොඩාක් ලේසියෙන් බෝ කරගන්න පුළුවන් කැන්වස් වගේම අපිට කලර් එක පහසෙන් හොයාගන්න බැරි ඒවා තියෙනවානේ. ඔන්න ඉතින් මෙන්න මේ බීජ වේවුනාට පස්සේ ඔයාලා සෙන්ටිමීටරයක් විතර මේ බීජ වේවුනාට පස්සේ අරගෙන පොළොවේ පස් වලට යට කරන්නකෝ. ඔයාලට සාර්ථකව තව බීජ පැල ගන්න පුළුවන්. ඉතින් මේක මගේ සාර්ථක වුණා. ගොඩක් අය කෙනෙක් සාර්ථක නැහැ කියලා ගොඩක් යට කරන්න එපා. සෙන්ටිමීටරයක් යට කරලා බලන්න. අනිවාර්යයෙන්ම පැල ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කැන්වස් විශේෂය හරි අමාරුයි. ගොඩක් වෙලාවට මොටෙයන්ගෙන් අත්ගන්නේ ගොඩාක් කාලයකට පස්සේ. ඉතින් අර බීජ වලින් මේ පැල බෝ කරගන්න පුළුවන්. ඉතින් පරවහන ප්‍රතිශතය හැබැයි ඉතින් 85%ක්ම නම් තියෙන්නේ නැහැ. ඉතින් අපිට අර මොටේ අදන ප්‍රමාණය අඩු නිසා මෙන්න මේ වගේ කැන්වස් මල් වලට අර ක්‍රමය ගොඩක් සාර්ථක වෙනවා. ඉතින් වලට මේ වගේ පැල හදා ගන්න ඕන නම් ඒ ක්‍රමය අත්හදා බලන්න. ඉතින් මට සාර්ථක වුණා. මෙන්න මේ පැල වර්ගයේ ගොඩක් වෙලාට මොටේ අදනවා අඩුයි. ඇත්තටම හරි සුන්දරත්වයක් මේ කැන්වස් මල් වලින් අපේ නිවසට අරන් එන්න පුළුවන්. ගාර්ඩන් එකට අරන් එන්න පුළුවන්. ඉතින් ඔයාලත් කැන්වස් මල් වවනවා නම් ආස නම් ඔන්න එයාලටත් මේ පණිවිඩය වැදගත් වේවි. channel එකක මල්ලි කෙනෙක් ඉතින් මට මේ පැලෑටි වර්ගයේ නම නම් දාලා තිබුණා. ගොඩක් ස්තුතියි යාට. ඔන්න ඉතින් විදේශීය රටවල් වල පවා ගාර්ඩන් එකට යොදා ගන්න සුන්දර පැලෑටියක් නේ. ඉතින් මමත් කීප තැනකම වවලා දැන් තියාගෙන ඉන්නේ ගාර්ඩන් එකට එකතු කරගන්න. ඉතින් මේ දවස්වල නියඟ නිසා මම මේ හෙවනේ මේ විදියට තියලා තියෙන්නේ. ඉතින් ගොඩාක් ලස්සන වර්ණ අවුරශ්මියට ගෙනල්ලා දෙනවා මෙන්න මේ පැලෑටි. ඉතින් අපි හෙවණෙන් තියනකොට අවුවෙන් තියනකොට කලර් කීපයක්ම එකතු කරලා දෙන ලස්සන පැලෑටියක්. ඉතින් ඔයාලත් එකතු කරගන්න උත්සාහයක් දරන්න. හරිම පහසුයි වවන්න. ජලය ටිකක් වැඩියෙන් අවශ්‍ය වෙනවා. ඉතින් ආදරයෙන් ලයික් එකක් කමෙන්ට් එකක් දාන ඔයාලට ගොඩාක් ස්තුතියි. අද වීඩියෝ එකනොත් පුංචි හරි උදව්වක් ඔයාලට ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඊළඟ සතියේ ආයෙත් වීඩියෝ එකක් අරගෙන එනකම් අදට මම වීඩියෝ එක නතර කරනවා. එහෙනම් ඔයාලා එතකන් සතුටින් පරිස්සමින් ඉන්න.